දෙසුපිටයි ප්‍රමාන්ත සහෝදර සහෝදරයනි ආදරය පුතේ කතාරිබ කාලය තුළ අපි සුලභව අවධානය යොමු කරන තව එක පැතිකඩක් තමයි දන් දීම. ඥාඥාවක වාසය දන් දීම. දන් දීම ගැන අපි කතා කරද්දී අපි යම් කිසි දෙයක් යම් කෙනෙක්ට කරන්නේ එය ලබන තැනැත්තාගේ යහපත ගැන බලලා මිසක් දෙන තැනැත්තාගේ යහපත ගැන බලලා නෙමෙයි. කතෝලික දැක්ම විශේෂත්වය මේකයි. බෞද්ධ දර්ශනය තුළ යම් කෙනෙක් දන් දෙන්නේ ලබන තැනැත්තාට නෙමෙයි දෙන තැනැත්තාගේ ගැලවීම උදෙසා. නමුත් කතෝලික දැක්ම තුළ අපි යම් දෙයක් යම් කෙනෙක්ට දෙන්නේ පුංචි පරිමාණයෙන් මහ පරිමාණයෙන් වෙන්නට පුළුවන්. එය ලබන තැනැත්තාගේ යහපත ගැන හිතලා. එතකොට මේක තමයි කතෝලික දැක්ම තුළ දන් දීමේ චේතනාව. සුදු ලියවිල්ල අපිට මතක් කරන ඔබ දකුණතේ යම් කිසි දෙයක් දෙනවා නම් ඒ වම් අතට දැනෙන්නට සලස්වන්නට පරාහසිකත්ව ලබා දෙන්න ඕන. ලබන තැනැත්තාගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වෙන හැටියට අපි ක්‍රියා කරන්නට ඕන කියන පණිවිඩය තමයි මේන් හරහා අපට ලැබෙන්නේ. ඉතින් මේ සතාරික කාලෙත් ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි අපි විමසලා බලමු. අපි මේ ආකාරයට ක්‍රියා කරද්දී අපේ චේතනාව කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියන එක. ඔසියලු දෙනාටම ජෙසුප්‍රිත